විවේචනාත්මක අපරාධ කළේ නායකයෙකු වන ගණේමුල්ල සංජීවන හොත් සංජීව කුමාර සමරරත්න නැමැත්තා ජීවිතක්ෂයට පත් තිබෙනවා. පොලිසිය පැවසුවේ නීතිඥවරයෙකු ලෙස සැරසුණු පුද්ගලයෙකු විසින් අධිකරණය තුළදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. නඩු කටයුත්තක් වෙනුවෙන් ගණේමුල්ල සංජීව අද පෙරවරුවේ අධිකරණය වෙත රැගෙන තිබුණා. මේ වන විට අධිකරණ පරිශ්‍රය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර එයාට ආරක්ෂාව තර කර තිබෙනවා. දිනේන්ද්‍ර රන්සිරි එම ස්ථානයේ සිටිනවා තොරතුරු ගෙනීම සඳහා අප සම්බන්ධ කර ගන්නවා දිනේන්ද්‍ර රන්සිරි. මා මෙවනට රැඳී සිටින්නේ අලුත් කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටයි. මීට ටික වේලාවකට පෙර මෙම ස්ථානයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එහිදී වෙඩික්කරුගේ ඉලක්කය බවට පත් වෙලා තිබෙන්නේ පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීවන මැත්තයි. නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගත් පුද්ගලයෙකු ඔහුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. එමෙන්ම වෙඩි තැබීම සඳහා යොදාගත් රිවෝල්වරයද මීට ටික වේලාවකට පෙර අධිකරණ භූමිය තුල තිබියදී සොයාගෙන ඇති බවටයි වාර්තා වන්නේ. ඒ වගේම තමයි මේ වන විට මෙම ස්ථානයේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම පහේ තහවුරු කර තිබෙනවා. ඒ සඳහා